එන්න හැම ප්‍රශ්නයකටම මුහුණ දෙන්න. මහා ගල් පර්වතයේ සමාධි ප්‍රතිමාව නිර්මාණය කරනකොට කොච්චර කුළු ගෙඩි පාරවල් මිටි පාරවල් වදිනවද ඒ ගලට? ඒ හැම පාරකටම ගල ඔරොත්තු දුන්නොත් සමාධි පිළිමයක් නිර්මාණය වෙනවා. එන්න හැම ප්‍රශ්නයකටම මුහුණ දෙන්න. තමන් විශ්වාස කරපු අය තුන් හිතකින් හිතපු නැති විදිහට තමා වංචා කරද්දී ඒ බරපතල කුළු ගෙඩි පහරටත් මුහුණ දෙන්න. ඉගෙන ගන්න තැන විශ්වවිද්‍යාලේ රැකියාව කරන ආයතනේ එතනත් සමහරවිට කවුරු හරි හරහට ඉන්න පුළුවන්. ඒ කුළු ගෙඩි පහරටත් බැඳපු මනුස්සයා හිතපු නැති චරිතයක් වෙලා බැඳපු බිරිඳ හිතපු නැති චරිතයක් වෙලා ඒ කුළු ගෙඩි පහරටත් ඔරොත්තු දෙනවා. එහෙම ඔරොත්තු දීදී ඉඳලා හැම කුළු ගෙඩි පහරකටම ඔරොත්තු දීලා අවසානයේ ඉතුරු වුණ බුදු පිළිමෙටද වඳින්නේ කුළු ගෙඩි ගහපු අයටද වඳින්නේ? කොහෙටද වඳින්නේ? ඉතුරු වෙච්ච ඔරොත්තු දුන්න කෙනාට වඳිනවා කුළු ගෙඩි ගහපු අයගේ අතේ කරගැට. හැබැයි ගරු කරනවා අපි මේ සමාධි පිළිමේ හැදුවේ මෙයා කියලා. ඒ නිසා ඔය ඔබ ඉන්න සමාජයේ මිනිස්සු ඔයාට ඉවසීම කියන එක දෙයි. හැබැයි වරොත්තු දෙන්න ඕන. ඒ නිසා සමාධි බුදු පිළිමේ කතාව ඔබටත් මටත් කියන මටත් මේක ලේසි නෑ. ඔබටත් මටත් ලොකු පන්නරයක් වේවි. ඒ නිසා මේ ජීවිතේ ප්‍රශ්නවලට කරදරවලට ඔරොත්තු දෙමු.